සුබ දවසක් මගේ යාළුවන් සියලු දෙනාටම. අද මගේ 8 වෙනි වීඩියෝ එක පටන් ගන්න යන්නේ යාළුවනේ. ඉස්සෙල්ලාම කියන්න ඕනේ මගේ 7 වෙනි ප්ලාන්ට් සේල් එකෙන් සහ අනිත් සියලුම ප්ලාන්ට් සේල් වලින් ප්ලාන්ට්ස් මිලදී ගත්ත සියලු දෙනාටම මගේ වීඩියෝස් නරඹපු සියලු දෙනාටම සහ මාත් එක්ක සම්බන්ධ වෙච්ච සියලුම දෙනාටම හුඟක්ම ස්තුති කියන්න කැමතියි. අපි යමු මගේ 8 වෙනි වීඩියෝ එක බලන්න. පළවෙනි ප්ලාන්ට් එක විදිහට තියෙන මෙන්න මේ කූඩුළු වර්ගය. මෙන්න මෙයා තමයි එයාගේ මල යාළුවනේ. මේ දම් පාට මල. එයාගේ ප්ලාන්ට් එකක් රුපියල් 100යි. පළවෙනි ප්ලාන්ට් එක යාළුවනේ මගේ කලින් ප්ලාන්ට් සේල් එකේ දාන්න මට ඇත්තටම අමතක වෙච්ච මල් පිපෙන ප්ලාන්ට් එකක්. අංක 2කින් තියෙන මෙන්න මේ જાතිය. මෙයාගේ එක පැලයක් මේ වගේ හොඳින් වැඩුණු පැලයක් දෙනවා. 120යි. අංක 3 ඉන්නේ මෙන්න මේ යාළුවා. එයා ප්ලාන්ට් එකක් රුපියල් 100යි. අංක 4 ඉන්නේ මෙන්න මේ පිලෝ වර්ගය, මූන්ලයිට් පිලෝ වර්ගය. එයා 400යි. අංක 5 මෙන්න මෙයා ඉන්නේ යාළුවනි. එයා 130යි. අංක 6 ඉන්නේ මෙන්න මේ ලස්සන ෆර්න් වර්ගය. මෙයා 100යි. හොඳින් වැඩුණු පැලයක් රුපියල් 200යි. අංක 7 ඉන්නේ මෙන්න මේ ලස්සන බිගෝනියා එක යාළුවනේ. මෙයාගේ ප්ලාන්ට් එකක් දෙනවා 180යි. අංක 8 ඉන්නේ මෙන්න මේ බිගෝනියා වර්ගය. මෙයා දෙනවා රුපියල් 100යි. ඉතින් මේ වගේ ඒවත් ගොඩාක් අය හොය මේ වගේ හොඳින් වෙන්න කොමාරිකා ප්ලාන්ට් එකක් දෙනවා 120යි. අංක 10 ඉන්නේ මෙන්න මේ සිංගෝනියම් ප්ලාන්ට් එක. මේ ලස්සන රෝස් පාට. එයාගේ එක ප්ලාන්ට් එකක් දෙනවා 150යි. අංක 11 යාළුවනේ 150යි සැන්සවේරියා එක. මේ සැන්සවේරියා yellow color pink color line එකක් යාළුවනේ. මෙන්න මෙහෙමයි එයා ටිකක් ලොකු පැලයක්. ඒ වගේ ප්ලාන්ට්ස් ගන්න පුළුවන් 150යි. අංක 12 ඉන්නේ මෙන්න මේ පිලෝ වර්ගය යාළුවනේ. මෙයා දෙනවා ප්ලාන්ට් එකක් 120යි. අංක 13 ඉන්නේ මෙන්න මේ අන්නාසි නැත්තම් බ්‍රොමීලියා වර්ගයට අයත් ප්ලාන්ට් එක. මේ පින්ක් කලර් එක නම එයාගේ නම් මලකුත් පිපලා තියෙනවා යාළුවනේ. එයා 150යි. මෙයා ටිකක් ලොකු එක්කෙනෙක්. මෙයාගේ මීට වඩා පොඩ්ඩක් පොඩි ප්ලාන්ට්ස් තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ඉල්ල ගන්න 130 ගානේ. අංක 14 ඉන්නේ මෙන්න මෙයා බ්‍රොමීලියා එකේ මෙරූන් මික්ස් එක. මෙරූනුයි ටිකක් ක්‍රීම් කලර් එක මික්ස් වෙලා ටිකක් වයිරන් යන කෙනෙක් මෙයා. මෙයා ගොඩාක් ලොකු එක්කෙනෙක් යාළුවනේ. මෙයාගේ ඔයාලට පේනවද දන්නේ මෙන්න මෙතනින් තව පැලයක් එනවා මේ. මෙයාගේ මේ ප්ලාන්ට් එක රුපියල් 200යි යාළුවනේ. 200ට වඩා අඩු ප්ලාන්ට්ස් පොඩි ඒවා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් අහලා ඉල්ල ගන්න යාළුවා. අංක 15 ඉන්නේ එයාගේම ග්‍රීන් කලර් එක්කෙනා. මෙයාට ලොකු එක්කෙනෙක්. එයාත් දෙනවා 200යි. මෙයාගේ පොඩි ප්ලාන්ට්ස් තියෙනවා මීට වඩා. මෙයාගේ ඔයාලට පේනවා මම ප්ලාන්ට් සයිසස් දෙකකින් මම දාලා තියෙනවා. මට අර සමහර ඒවායි දාන්න අමාරුයි යාළුවනේ සයිසස් දෙකෙන්ම. ඒ හින්දා මම දැම්මේ නැත්තේ කලින් ඒවායි. ඒවා ඔයාලා බලලා අහලා ඉල්ල ගන්න. මේක ටිකක් අඩියක් විතර වගේ උසයි මේ ලොකු ප්ලාන්ට් එක යාළුවනේ. එයා 200යි. මම B කියලා දාලා තියෙන්නේ බිග් සයිස් එකට. මෙයා මෙන්න මේ සයිස් එකේ ප්ලාන්ට් එකක් 130යි. අංක 17 ඉන්නේ මෙන්න මේ යාළුවා. බලන්න මෙයාගේ සයිස් එක. එයා හැදිලා තියෙන විදිහ බලන්න යාළුවනේ. මෙයා ලොකුම සයිස් එකේ එකක්. මෙයාගේ තව ප්ලාන්ට් එකකුත් එනවා. ඔයාලට පේනවා ඇති පැටියකුත් තාලා තියෙනවා. මෙයාගෙත් තියෙනවා තව සයිස් එකක් යාළුවනේ. මීට වඩා පොඩි සයිස් එකක්. මම දන්නේ අඩි 1.5ක් විතර දිගයි මේ. මෙහෙම පෙන්නොත් හරිම ලස්සනයි මෙයා. පොට් එක දාලා හදාගන්න පුළුවන්. මෙයාගේ අන්තිමට මලක් පිපෙනවා යාළුවනේ. සුදු පාට මල් කිනිත්තක් වගේ එකක් පිපෙනවා. මේ ලොකු ප්ලාන්ට් එක 200යි. මෙයාගේ තියෙනවා තව 150ටත් ප්ලාන්ට් එකක්. ඊට වඩා පොඩ්ඩක් පොඩි එයා. 18 ඉන්නේ මෙන්න මේ රෝස් පාට ලස්සන කැලටියා එක. ඒක ටිකක් බුෂ් එක වගේ හොඳට හැදිලා තියෙනවා. මේ හා සමාන ප්ලාන්ට්ස් තමයි තියෙන්නේ යාළුවනේ. එයින් එකක් දෙනවා 200යි. අංක 19 ඉන්නේ මෙන්න මේ ලස්සන එක්කෙනා. මෙයාත් සෑහෙන ඉල්ලුමක් තියෙන ප්ලාන්ට් එකක් යාළුවනේ. මෙයාගේ 100 ප්ලාන්ට්ස් උත් තිබ්බා. මෙයා 130යි.
20 ඉන්නේ මෙන්න මේ යාළුවා යාළුවනේ. එයා 130යි. මෙයාගේ අවුවේ තිබ්බාම මේ මුළු කොළේව හොඳටම කහ පාට වෙනවා. අද ප්ලාන්ට් සෙල් එකේ තියෙන මං හිතන්නේ විශේෂම යාළුවා මෙයා වෙන්න ඕනි. මෙයා කඩුපුල් මල පිපෙන කෙනෙක්. එයාගේ ප්ලාන්ට් එකක් 200යි යාළුවනේ. එතන මේ වීඩියෝ එක කරන්න කලින් යාළුවනේ මම මේ වීඩියෝ එක අතරතුර කියන්න කියලා හිතුවේ මේ කතාව. මම ඇත්තටම ඔයාලට ගේන්න හේතුව හැංගින් පොට් සඳහා. නමුත් මගේ අර එපීසියා වීඩියෝ එක කලින් ආපු නිසා මගේ දැන් එපීසියා වර්ග 8ක් වගේ ඉවර වෙලා තියෙන්නේ. මට දෙන්න විදිහක් නැහැ. ඒකට හැංගින් පොට්ස් ගැන කතා කරද්දී එපීසියා නැතුව කතා කරන්න හරිම අමාරුයි. මොකද සුදුසුම වර්ගයක් එපීසියා. නමුත් ඒ වීඩියෝ එක ඉස්සරහට එන්න තියෙනවා. ඒ වීඩියෝ එක මම අප්ලෝඩ් කරන්නම්. අද මම හිතුවා මේ වීඩියෝ එකෙන් ගොඩක් සැන්ඩ්‍රියානා ක්‍රෝටන් වගේ වලට කැමති අයට විශේෂයක් කරන්න කියලා. එනවා ක්‍රෝටන් වර්ග කීපයක් තියෙනවා යාළුවනේ. අපි බලමු මෙතන ඉඳලා ක්‍රෝටන් වර්ග කීපයක් ඔයාලා කැමති ඒවා තියෙනවද කියලා බලන්න. අංක 23 න් ඉන්නේ මෙයා යාළුවනේ. එයා රුපියල් 100යි. අංක 24 න් ඉන්නේ මෙන්න මේ ලස්සන යාළුවා. එයා රුපියල් 200යි. එයා විශාල ගහක්. මට හිතුණා යාළුවනේ ලියා වැඩ කරන විදිහ ඔයාලට පෙන්වන්න ඕනි කියලා පොඩ්ඩක් පුළුවන්කමක් තිබ්බොත් මම පොඩි වීඩියෝ එකක් ඇඩ් කරන්නම්. සාමාන්‍යයෙන් මම එවැනි දේවල් කරන්නේ නැහැ. සහ කරන්නම්. මේක ඉඩකට තිබ්බොත් මේ වීඩියෝ එකට එවැනි පොඩි වීඩියෝ එකක් ඇඩ්. මෙයා බලන්න යාළුවනේ මෙයා ටිකක් වෙනස් වර්ගයක් සහ මේක ටිකක් දුර්ලභ ගණයේ ක්‍රෝටන් වර්ගයක්. හරිම හීනී මෙයාගේ කොලින් ඔයාලට පේනවද? ප්ලාන්ට් එක විතරයි දෙන්න පුළුවන්. එයා 150ක් වෙනවා. අංක 26 න් ඉන්න මෙන්න මේ ලස්සන යාළුවා. මෙයාත් හරිම ලස්සන කෙනෙක්. 150යි. අංක 27 න් ඉන්නේ මෙන්න මේ වර්ගයේ ක්‍රෝටන් එකක්. මේ ඉන්නේ එයාගෙන් මට දෙන්න පුළුවන් ප්ලාන්ට් එක. එයාත් හොදින් වැඩිච්ච ප්ලාන්ට් එකක් යාළුවනේ. අංක 27 මෙයා හරිම ලස්සනයි. ගොඩක් අවුවට තිබ්බහම සෑහෙන වර්ණ එයාගේ එන්න පටන් ගන්නවා. 28 න් ඉන්නේ මෙන්න මෙයා ටිකක් මිලාදික ක්‍රෝටන් වර්ගයක්. එයා මේ ලොකු ගහක් තියෙන එයාගේ යාළුවනේ. මේ ප්ලාන්ට් එක වෙනවා රුපියල් 200ක්. 29 න් ඉන්නේ මෙන්න මේ වර්ගයේ යාළුවනේ. එයා රුපියල් 100යි. 30 න් ඉන්නේ මෙන්න මේ ලස්සන කෙනා බලන්න යාළුවනේ. එයා හරිම ලස්සන කෙනෙක්. එයාගේ පත්තු තියෙන විදිහ බලන්නකෝ. මෙන්න මේ විදිහට වෙනවා. මෙයා අවුවේ තිබ්බහම තව ටිකක් කහ පාට රෝස පාට වෙනවා. මෙයා ගොඩක්ම අවුවේ තිබ්බහම යාළුවනේ. මෙයා 170යි. අංක 31 න් ඉන්නේ මෙන්න මේ වර්ගයේ ක්‍රෝටන් එකක් යාළුවනේ. එයාගෙන් මට ඔයාලට දෙන්න පුළුවන් ප්ලාන්ට් එක තමයි මම මේ දැන් පෙන්නන්නේ. එයා ගොඩාක් ලොකුවට වැඩිච්ච කෙනෙක්. එයා අංක 31 රුපියල් 200ක් වෙනවා. 32 මෙන්න මෙයා යාළුවා. බලන්න එයාගේ ලස්සන යාළුවනේ. අංක 33 න් ඉන්න මට හිතෙනවා මේ ප්ලාන්ට් සෙල් එකේ ඉන්න ලස්සනම කෙනත් මෙයා කියලා. මෙන්න මේ ඩ්‍රසීනා වර්ගයට අයත් මෙන්න මේ ප්ලාන්ට් එක තමයි. මෙයා බලන්න යාළුවා මට නම් පැහැදිලි කරන් තේරෙන්නේ නැහැ මෙයාගේ වර්ණ රටාවන් කොයි විදිහේ රටාවක්ද තියෙන්නේ කියලා. ඒ තරම් ලස්සනයි. මං හිතන්නේ ඩ්‍රසීනා වර්ග වලින් ඉන්න ලස්සනම ඩ්‍රසීනා වර්ගය මෙයා වෙන්න ඕනි. මෙයාගේ ප්ලාන්ට් එකක් මේ වගේ අංක 33 න් මෙයා මේ වගේ වැඩිච්ච ප්ලාන්ට් සමයි ඔක්කොම තියෙන්නේ. හොඳින් වැඩිච්ච යාළුවා ආල්ට කෙරීම ලොකු පොට් එකකට දාගෙන හදා ගන්න පුළුවන්. මෙයාට විශේෂයෙන්ම අවුව අවශ්‍යයි 350යි. අංක 34 න් ඉන්නේ මෙන්න මේ ඒ ඩ්‍රසීනා වර්ගයට අයත් ශාකයක්. එයා 250යි යාළුවනේ. එයාගේත් වර්ණ බලන්න යාළුවනේ. අංක 35 න් ඉන්නේ මෙන්න මේ ලස්සන යාළුවනේ. ඒ ඩ්‍රසීනා වර්ගයට හා ඒ සමාන වර්ගයක්. මෙයාත් හරිම ලස්සන කෙනෙක්. පින්ක් කලර් එකෙන් ලයින් එකක් යන ඔයාලට පේනවද මේ කොලේ? එයා අංක 35යි 200යි. අංක 36 න් ඉන්නේ මෙන්න මේ වර්ගයේ. මෙයාත් හරිම ලස්සන වර්ගයක්. ඩ්‍රසීනා වර්ගයට සමාන වර්ගයක්. මෙයාගේ ටිකක් මේ වගේ ලොකු ප්ලාන්ට්ස් තියෙන යාළුවනේ. අඩියකටත් වඩා උසයි. එයා 250යි. අංක 37 න් ඉන්නේ මෙන්න මේ වර්ගය. එයාගේ මෙන්න මේ වගේ ප්ලාන්ට් එකක් යාළුවනේ දෙන්න. අංක 37 170යි.
38න් එයාගේම ග්‍රීන් කලර් එක නා යාළුවනේ මෙන්න මේ જાතිය. එයාව දෙන්න පුළුවන්. අංක 38න් 170යි. අංක 39න් ඉන්නේ මෙන්න මේ යාළුවනේ. මෙයා ටිකක් මෙරූන් ඩාර්ක් පර්පල් ඩ්‍රෙසිනා වර්ගයක්. එයාගෙන් ප්ලාන්ට් එකක් 150යි. මෙයාත් හරියම ලස්සන එක්කෙනෙක්. අංක 40න් ඉන්නේ මෙන්න මේ ලස්සන ඩ්‍රෙසිනා වර්ගය. තවත් එක ලස්සනම ඩ්‍රෙසිනා වර්ගයක් මෙයා. කහ පාටින් ලයින් එකක් යනවා එයාගේ. එයාගේ ප්ලාන්ට් එකක් යාළුවනේ රුපියල් අංක 40න් රුපියල් 200ක් වෙනවා. එකෙන් ඉන්න මෙන්න මේ වර්ගය ටිකක් රිබන් ප්ලාන්ට්ස් වලට සමාන ප්ලාන්ට් එකක්. මේ මෙරූන් කලර් එක. මෙයා ටිකක් ගණන් ඉහළ වර්ගයක්. එයාගේ ප්ලාන්ට් එකක් 180යි. 42කින් ඉන්නේ මෙන්න මෙයා. මෙයාගේ ප්ලාන්ට් එකක් වෙනවා යාළුවනේ 130යි. 43 ඉන්නේ මෙන්න මේ ලස්සන වර්ගය. මෙයාගේ ප්ලාන්ට් එකක් රුපියල් 100යි. 44න් ඉන්නේ මෙන්න මේ කැලතියා වර්ගය. මෙයාගේ යාළුවනේ කොළේ යට දම් පාටයි. ලස්සන කෙනෙක්. මේ වගේ ටිකක් බුෂ් එකක් වගේ තමයි හම්බෙන්නේ පැලයක් කිව්වට. එයා රුපියල් 100යි. 45න් ඉන්නේ මෙන්න මෙයා යාළුවනේ. මෙයාගේ බුෂ් එකක් තමයි හම්බෙන්නේ. එයා 130ක් වෙනවා යාළුවනේ. එතකොට අද ප්ලාන්ට් සේල් එකෙන් ප්ලාන්ට්ස් වර්ග 45ක් ඔක්කොම මම පෙන්නුවා. මේ ප්ලාන්ට් එකෙන් ප්ලාන්ට් සේල් එක අවසන් වෙනවා යාළුවනේ. මම ඔයාලට වර්ග 45ක් පෙන්නුවා. ඒ වර්ග 45ම මම හිතන්නේ මෙතන තියෙනවා වෙන්න ඕනේ. මේ තියෙන්නේ ප්ලාන්ට්ස් එකතු යාළුවනේ. මගේ 7 වෙනි වීඩියෝ එක උනේ ඔයාලා ගොඩක් අයගේ ඉල්ලීම පරිදි මල් පිපෙන ප්ලාන්ට් සේල් එකක්. මොන හරි ප්ලාන්ට් එකක් මට නැහැ කියන උනා නම් මං අනගාටුව ප්‍රකාශ කරනවා ඒ සම්බන්ධයෙන් යාළුවනේ. අද ප්ලාන්ට් සේල් එක 8 වෙනි ප්ලාන්ට් සේල් එකේ මේ ප්ලාන්ට්ස් තියෙන්නේ. බොහෝ දුරට ඊළඟ වීඩියෝ එක විශේෂයෙන්ම වීඩියෝ නම්බර් 6 එකේ පාර්ට් 2 එකක් එන්න තියෙනවා යාළුවනේ. 60ත් 180ත් අතර ප්ලාන්ට්ස්. ඒකෙම පාර්ට් 2 එක. ඒකත් බොහෝ දුරට එන්න ඉඩ තියෙනවා ඉස්සරහට. ඒක හෝ හැංගින් පොට් සඳහා සුදුසු ප්ලාන්ට් වර්ග හෝ විශේෂයෙන්ම ඇග්ලෝනිමා ලවර්ස්ලට වෙන්න පුළුවන්. ඒ තුනෙන් එකක් තමයි බොහෝ දුරට වෙන්න ඉඩ කඩ තියෙන යාළුවනේ. අද ප්ලාන්ට් සේල් එකෙන් කැමති ප්ලාන්ට් එකක් තියෙනවා නම් යාළුවනේ මගේ WhatsApp අංකයට WhatsApp මැසේජ් එකක් හෝ දුරකථන ඇමතුමක් ඔයාලට බැරිම නම් WhatsApp වලින් මැසේජ් කරන්න අංකෙන් සඳහන් කළා හරි මේ ප්ලාන්ට්ස් වල ස්ක්‍රීන්ෂොට් එකකින් හරි මට යොමු කරලා කැමති ප්ලාන්ට් එකක් තියෙනවා නම් ඕඩර් එකක් දාන්න පුළුවන් ඔයාලට. මගේ WhatsApp අංකය 074යි 330යි 49යි 69 යාළුවනේ. අවසාන වශයෙන් මගේ වීඩියෝ සියල්ල නරඹන සහ මාත් එක්ක සම්බන්ධ වෙච්ච මගේ හැම වීඩියෝ එකකින්ම ප්ලාන්ට්ස් ලබාගත්ත විශේෂයෙන්ම මට ෆීඩ්බැක් එවන මගේ යාළුවන්ට හුඟක් ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක් කියමින් සියලු දෙනාටම නැවත ස්තුතිවන්ත වෙමින් අද ප්ලාන්ට් සේල් එක මෙතනින් අවසන් කර. ස්තුතියි සියලු දෙනාටම.